ආයිබෝවන් ද ආර්ට් ෆ්‍රේම් එක තුලා ඉන්නවල හැමෝටම අපි හැමෝම දකින්නේ බොලිවුඩ් කියන්නේ හරිම ලස්සන, සල්ලි උතුරන, දිලිසෙන ලෝකයක් විදියට නේද? හැබැයි මේ රිදී තිරේ පිටිපස්සේ ඔයාලා අපි නොදකින අඳුරු කතාන්දර ගොඩාක් හැංගිලා තියෙනවා. ලෝකයක් ආදරය කරපු, සල්ලි වලින් කිසිම අඩුපාඩුවක් නොතිබ්බ සමහර තරු තමන්ගේ ජීවිතය විතරක් නෙවෙයි, තමන්ගේ මුළු අනාගතයම එක මොහොතකින් විනාශ කරගත්තා. ඒකට ප්‍රධානම හේතුව වුණේ මත්ද්‍රව්‍ය. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මත්කුඩු සහ මත්පැන් නිසා ඊටාම අවාසනාවන්ත විදියට ජීවිතය අහිමි කරගත්තු සහ විනාශ කරගත්තු බොලිවුඩයේ සුරූපීම නිලියන් 5 දෙනෙක් ගැනයි. අපේ ලයිස්තුවේ පළවෙනිය තමයි ගීතාංජලි නාග්පාල්. මේ කතාව ඇහුවම ඔයාලට අදාහ ගන්නත් බැරි වෙයි. 90 දශකයේ මුල් භාගයේදී ගීතාංජලි කියන්නේ ඉන්දියාවේ හිටපු ජනප්‍රියම නිරූපිකාවක්. සුෂ්මිතා සෙන් වගේ දැවැන්ත තරු එක්ක එකම වේදිකාවේ රෑම්ප් එකේ ඇවිදපු කෙනෙක් තමයි ඇය. හැබැයි මේ ජනප්‍රියත්වයත් එක්කම එන පාටි සහ යාළුවෝ නිසා ඇය ටිකෙන් ටික හෙරොයින් වලට ඇබ්බැහි වුණා. මේ ඇබ්බැහිවීම කොච්චර දරුණු වුණාද කියනවා නම් අන්තිමට ඇයට මත්කුඩු ගන්න සල්ලි නැති වුණා. ගෙදරිනුත් එළියට ඇදලා දාපු ඇය මත්කුඩු වලට සල්ලි හොයන්න වීදි ගණිකාවක් විදියටත් කටයුතු කළා කියලා තමයි වාර්තා වෙන්නේ. 2007 අවුරුද්දේ දවසක නවදිල්ලියේ පාරක් අයින හිඟා කමින් ඉන්න ගෑනු කෙනෙක්ව මාධ්‍යවේදියෙක් දකිනවා. ඇඟේ හරියට ඇඳුමක්වත් නැති, මූණ සම්පූර්ණයෙන්ම විකෘති වෙලා හිටපු ඒ හිඟන්නේ වෙන කවුරුත් නෙවෙයි. අර මුළු ඉන්දියාවම හොල්ලපු සුරූපී ගීතාංජලි නාග්පාල්. ඒ තරමටම මත්කුඩු ඇයව විනාශ කරලා තිබුණා. ඊට අවුරුද්දකට පස්සේ, ඒ කියන්නේ 2008 වර්ෂයේදී ඇය මේ ලෝකෙන් සමුගත්තේ කාටත් රහසෙමයි. දෙවෙනියට අපි කතා කරන්නේ බොලිවුඩ් ඉතිහාසයේ අදටත් කතා බහට ලක් වෙන ලොකුම අභිරහසක් ගැන. ඒ තමයි දිව්‍යා භාරතී. වයස අවුරුදු 18 වෙද්දී එක අවුරුද්දකට චිත්‍රපටි 14ක රඟපාලා බොලිවුඩේ අංක 1න් ලියවෙන්න දිව්‍යාට පුළුවන් වුණා. ශාරුක් ખાන්ගේ මුල්ම ප්‍රසිද්ධ චිත්‍රපටය වුණ දීවානා චිත්‍රපටයේ හිටියෙත් ඇයයි. හැබැයි මේ පුංචි වයසට දරා ගන්න බැරි තරම් ලොකු පීඩනයක් ඇයට තිබුණා. ඒ නිසාම ඇය පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න අමතක කරන්න මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට යොමු වුණා. හරියටම වයස අවුරුදු 19 දී. ඒ කියන්නේ 1993 අප්‍රේල් 5 වෙනිදා මුම්බායි වල තියෙන ඇගේ මහල් නිවාසයේ 5 වෙනි තට්ටුවේ බැල්කනියෙන් වැටිලා ඇය මිය යනවා. මිය යන වෙලාවේ ඇය අධික ලෙස මත්පැන් බීලා හිටියා කියලා පරීක්ෂණ වලින් හෙළි වුණා. කවුරු හරි ඇයව තල්ලු කළාද නැත්නම් වෙරිමතේ ලිස්සලා වැටුණාද කියන එක අදටත් රහසක්. හැබැයි මත්ද්‍රව්‍ය නොතිබුණා නම් ඇය අදටත් ජීවතුන් අතර ඉන්න තිබුණා. මේ තුන්වෙනි කතාව ටිකක් වෙනස්. ඇය මිය ගියේ නැහැ. හැබැයි මත්ද්‍රව්‍ය නිසා ඇය මුළු ජීවිතේම අපායක් කරගත්තා. ඇය තමයි 90 දශකයේ හිටපු අතිශය සුරූපී නිලියක් වුණ මම්තා කුල්කර්ණි. ශාරුක්, සල්මාන්, අමීර් කියන කාන්ලා තුන්දෙනා එක්කම රඟපාලා ජනප්‍රියත්වයේ ඉහළම තැනක හිටපු ඇය තමන්ගේ ආදරය විදිහට තෝරාගන්නේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වුණ විකී ගෝස්වාමිව. ඔහුත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ ඇය සිනමාවෙන් ඈත් වෙලා මත්කුඩු ජාවාරමට සම්බන්ධ වුණා. කෙන්යාවදී මේ දෙන්නවම මත්ද්‍රව්‍ය චෝදනාවලට පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. කෝටි ප්‍රකෝටි ගණනින් සල්ලි හම්බ කරන්න පුළුවන්කම තිබුණු ලෝකයක් ආදරය කරපු මේ නිලිය අදටත් ජීවත් වෙන්නේ නීතියෙන් හැංගිලා ඊටාම හඳුරු ජීවිතයක. මත්ද්‍රව්‍ය කියන්නේ රත්තරන් වගේ තිබුණු අනාගතයක් අලු කරලා දාන්න පුළුවන් දෙයක් කියන්නේ මමත කදිම උදාහරණයක්. හතරවෙනියට අපි කතා කරන්නේ 70 සහ 80 දශකවල බොලිවුඩයේ වැඩිම මුදලක් අය කරපු ආකර්ෂණීයම නිලියක් ගැන. ඒ තමයි පර්වීන් බාබි. අමිතාබ් බච්චන් එක්ක ඇය රඟපෑව හැම චිත්‍රපටයක්ම වගේ අතිශයින්ම සාර්ථක වුණා. ටයිම් සංග්‍රහයේ කවරයට පවා ආපු පළවෙනි බොලිවුඩ් නිලිය ඇයයි. හැබැයි ඇයගේ හිත ඇතුලේ ලොකු හිස්කමක් සහ මානසික රෝගයක් තිබුණා. මේ දේවල් වලින් මිදෙන්න ඇය අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ගත්තා. මේ ඇබ්බැහිවීම නිසා ඇගේ රූපය, හැකියාව වගේම යාළුවොත් ඇගෙන් ඈත් වුණා. අන්තිමට මුළු සමාජයෙන්ම හැංගිලා
මුම්බායි වල තමන්ගේ ගෙදරට වෙලා තනියම ජීවත් වුණු අය 2005 අවුරුද්දේදී වයස අවුරුදු 50ක් වෙද්දි මිය යනවා. ලෝකයේ මේ මරණය ගැන දැනගන්නේ ඇය මිය ගිහින් දවස් 3කටත් පස්සේ ගෙදරින් ආපු දුර්ගන්ධය නිසා අසල්වැසියන් පොලිසියට දැනුම් දුන්නාට පස්සේයි. අවසාන වශයෙන් අපි කතා කරන්නේ බොලිවුඩේ ට්‍රැජඩි ක්වීන් එහෙම නැත්නම් ඛේදවාචකයේ රැජින විදියට හඳුන්වපු මීනා කුමාරි ගැන. රිදී දිරේ අය පෙන්නපු වේදනාව ඇගේ සැබෑ ජීවිතය ඇතුළත් ඒ විදියටම තිබුණා. ආදරින් පරාජය වීම, කඩා වැටුණු විවාහය නිසා ඇතිවුණු මානසික වේදනාව නිවා ගන්න ඇය තෝරගත්තේ මත්පැන්. ඇය මත්කුඩු වලට වඩා සම්පූර්ණයෙන්ම ඇබ්බැහි වුණේ මත්පැන් වලට. දවස පුරාම මත්පැන් බීම නිසා ඇගේ අක්මාව සම්පූර්ණයෙන්ම විනාශ වුණා. වයස අවුරුදු 38ක් වෙන ඉතාම අඩු වයසකදී මුළු ඉන්දියාවම අඬවල ඇය සදහටම ඇස් පියාගත්තා. ඔයාලා දන්නවද ඇය ගැන තියෙන කනගාටුදායකම කතාව මොකක්ද කියලා? සිනමාවේ රැජිනක් විදියට හිටපු ඇය මිය යන මොහොතේ තමන්ගේ රෝහල් බිල ගෙවා ගන්න තරම්වත් මුදලක් ඇය ගාව තිබිලා නැහැ. මුදල්, ජනප්‍රියත්වය, ලස්සන මේ හැමදේම තිබුණත් වැරදි තීරණයක් නිසා ජීවිතේ කොහොම කනපිට පෙරලෙන්න පුළුවන්ද කියලා මේ කතා පහෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා. මත්ද්‍රව්‍ය කියන්නේ කිසිම දවසක ප්‍රශ්න වලට උත්තරයක් නෙවෙයි. ඒක මුළු ජීවිතේම විනාශ කරන උගලක් විතරයි. ඉතින් මේ වගේ සිනමාවේ සැඟවුණු ඒ වගේම රසවත් කතාන්දර තවත් දැනගන්න ඔයාලා දිගටම The Art Frame එක රැඳිලා ඉන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපේ channel එක subscribe කළේ නැත්නම් මේ දැන්ම subscribe කරන්න. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.